අම්මෝ බං වෙලාවට දුවල ආවේ උක්කුන්සිය පුටාරක පැදගෙන ආව 200ට විතර. තාම පොඩ්ඩෙන් අහුවෙනවා අපිව. වෙලාවට තමයි උක්කුන්සිය ජබොක් ගාලා බයිසිකලෙත් එක්ක වෙලට වැටුනේ. නැත්තම් මෙලහකටත් උක්කුන්සියගේ ගෙවල් ගාව අපි දෙන දනගාන් තමයි ඉන්න වෙන්නේ. අන්න ඒක නම් බං සහතික ඇත්ත. දෙයියෝ අපේ දිහා බල්ලද කොයිද මෙහෙම දෙයක් කරේ වෙලාවට. උඹේ අදහස් නම් ආයේ මොනවත් දන්නේ තව පොඩ්ඩෙන් ඉවරයිනේ. අපේ තාතරේම කිව්වොත් මේ ගැන ඉවරයි. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. මේ මං ඉන්නකම් උඹලා තාත්තා උඹට බයින්නෙත් නෑ. උඹ දන්නවනේ ඉතින් මං ගැන. අම්මෝ මං උඹ ගැන නොදන්නවයි. ඒක නෙමේ බං. උඹට ඔච්චර අමතෝගේ මොකටද බං? අම්බ ගෙඩියක් කාලා ආවනම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ බං. පොඩ්ඩක් හිතලා බලපංකෝ බං. අපේ උක්කුන්සියා ගෙවල් ගාවෙන් එහාට මෙහාට යනකොට අම්බ ගායේ වලු පිල්ල තියෙනකොට අපිට කෙලුණා නැද්ද බං? ඒකයි මම මෙච්චර කඩාගත්තේ. හරි ඒවයින් වැඩක් නෑ බං. දැන් උක්කුන්සියා මෙලාකට මගේ එනවා ඇති. ටක් ගාලා යන් අපි. ළමයි මොකෝ මේ කරන්නේ? අඹ ගෙඩියකුත් තියාගෙන අඹ විකුණන්නේ හදන්නේ? ඔව් සීයේ. අපි අඹ විකුණ තමයි ඉන්නේ. මොකෝ ගෙඩියක් කාලා යනවද? මෙයා මීපැණි වගේ අඹ හොඳේ මීපැණි වගේ වුණා. මයිකා උඹට ඇත්තටම පිස්සුද බං? අපි මෙච්චර අමාරුවෙන් කඩාගත්ත එක එකාට ඒව දෙන්න නෙමේ අපිට කන්නනේ බං. උඹ පොඩ්ඩක් කට පියාගෙන ඉඳහකෝ මා ෂේප් වැඩේ කරගෙන යන්න. ඇත්තටම මයිකල් ළමයා මේ අඹ ගෙඩියක් කීයද? 20ට දෙනවද? අනේ මෙන්න සීයේ 20ට දෙන්න මේව මේ ඇටකුණා වෙච්ච අඹ නෙමේ. ආයි කිලෝ ගණන් වෙන කිලෝ අඹ පොඩ්ඩක් අල්ලලා බලන්නකෝ ලොකු මේවයි. හරි එහෙනම් ඔයාම කියන්නකෝ කීයක් මේ වටනවද කියලා. මටත් එකක් දෙයක් ගන්න. මට පට්ට විතර බඩගින්නක් එනවා. මම මේ අඹ ගෙඩියක් ඔයා රුපියල් 350කට දෙන්න. මේව ඊටත් වඩා වටිනවා. මං ඔයාගේ අඳුරෙක් නිසා තමයි මෙච්චර අඩු මිලකට දෙන්නේ. මොනවා රුපියල් 350? මගේ සන්තකනම තියෙන රුපියල් 50යි. අනේ මෙන්න ළමයා මට රුපියල් 20කට විතර අඹ ගෙඩියක් දෙන්න. ඕව ඔච්චර වටිනවයි. ඕව රත්තරන් නෙමේනේ. පේන්නේ නැද්ද? මේව රත්තරන් අඹ. රත්තරන් පාට දිලිහි තියෙන්නේ. කන්න බැන්නා යන්න. රුපියල් 350 එච්චරයි. ඊට වඩා රුපියලක්වත් අඩු කරන්නේ නෑ මම නම්. අපෝ රුපියල් 350කට ඔය වගේ අඹ ගන්න මට පිස්සු කියලා හිතුවයි. මම යනවා යන්න. මම වෙන තැනකින් සුපිරි අඹ ගෙඩියක් ගන්න රුපියල් 20කට 30කට. ඇති යාන්තම් ඒ කරදරනෝ බේරුණා. දැන් ටක් ගාලා මේ ටික අරන් යන්. තව මොකා ඇවිල්ලා අපිට වද්දෙයි දන්නේ නැහැ හොඳේ. අපෝ කියලා කටගත්ත විතර. අර බලපංකෝ එන්නේ කවුද කියලා. කෝ කවුද? අප්පට සිරි බණ්ඩිය නේද? අපෝ ඕකත් මාර වාතේ. අනිවාර්යෙන් ඕකත් අඹ විකුණනවද කියලා අහයි. එපා වෙනවනේ බං. මයිකල් මිතුර. හිච්චි මිතුර. මොකද්ද ඔය කරන්නේ? ඔය අඹ විකුණනවද ඔයාලා? නෑ අපි මේ අඹ ඉන්දන ගමන් ඉන්නේ. අනේ නිකන් ඵලයන් බං යන්න. ඒක නෙමෙයි මයිකල් මිතුරේ. අපේ සීයාද එනවා. ඔයාලා එනවද අපේ සීයා බලන්න යන්න. අතන බස් එකෙන් දැන් බහි. ඒ පාර උඹලා සීයා උඹලා ගෙදරින් ඉඳන් පාර ගාවට එන්නේ බස් එකෙන්ද? මාර මිනිස්සෙක් උඹලා සීයන. නෑ මයිකල් මිතුරේ. අපේ සීයා ගමේ ගිහිල්ලා අද තමයි එන්නේ. දැන් මාසයක් විතර යනවා ගිහිල්ලා. අපේ සීයාව හොඳට පිළිගන්න ඕනේ. උඹලා සීයා ගමේ ගිහිල්ලා මාසයක් නෙමෙයි. තව ටික වෙලාවකින් ආවොත් එම අවුරුද්දක්ම වෙනවා. අපේ සීයා තාම ගමේ ගිහිල්ලා අවුරුද්දක් වෙන්නේ නෑ. මාසයයි වෙන්නේ. පොඩ්ඩක් ඔය මැටි මොලෙන් ටිකක් හිතලා බලපංකෝ. උඹලා සීයා 2025 තමයි ගමේ ගියේ. හෙට ඉතින් 2026 ජනවාරි 1නේ. අද 31. 31 රෑ 12න් පස්සේ ආවොත් එම 2026 තමයි ආයත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් අවුරුද්දක් වෙනවනේ. අන්න හරි මයිකල් මිතුරේ. මට දැන් තමයි තේරුනේ. අම්මෝ ඇති යාන්තම් උඹට දැන්වත් තේරිලා වරන් කියන උඹලා සිය බහින තැනට යන්න. අපිත් මොකක් හරි පාටියක් දෙන්නම්කෝ. අද 31 රෑනේ. මාත් පාටියක් දෙන්න තමයි බැලුවේ. ඒ වුණාට මගේ ගාව කීයක්වත් නෑනේ යාළුවේ. ඔයාලත් එනවනම් එහෙම අපි ඔක්කොම එකතු වෙලා සුපිරි පාටියක් දෙමු අපේ සීයට. හරි දෙමු. ඊට කලින් අපි උඹලා සීය බහින තැනට ගිහිල්ලා තේකකෙන් වක් කරලා දෙමු. හරි යන් මයිකල් යාළුවේ. හිචි යාළුවත් එනවද අපිට කියන්න? හරි මාත් එන්නම් උඹලා සීයව පිළිගන්න. කෝබන් උඹලා සීයා දැන් පැය එකමාරක් විතර යනවා මෙතෙන්ට ඇවිල්ලා. තාමත් නෑනේ බං. සීයයි ගම ඔච්චර දුරයිද බං? සීයලා ඉන්නේ යාපනයේද නැත්නම් ඉන්දියාවේද? අපේ සීයා දැන් එනවත් ඇති. අපේ සීයා කිලෝමීටරක් විතර දුරින් තමයි ඉන්නේ. අපේ ගම තියෙන්නේ එහෙනේ. එතකොට දැන් උඹලා සීයේ ඉන්නේ පයින්ද නැත්නම් බයිසිකලෙන්ද නැත්නම් බස් එකෙන්ද? හරියට කියපංකෝ. අනිවාර්යෙන් උඹලා සීයා ගාඩන වැඩි පයින්. නෑ මයිකල් යාළුවේ. අපේ සීයා පයින් නෙමෙයි එන්නේ. බස් එකේ එන්නේ. අර එන්නේ බස් එක. හෝ නවතින්න. බුදු අම්මෝ කොන්ද ගැළුණද කොහෙද? බුදු අම්මෝ කොඳු නාරටි අනිත් පැත්ත ගැවුනද කොහෙද? බුදු අම්මෝ ඉන්න බැරියෝ.
ඒ මොකද්ද බං හැබෑවට මේ කරපු ගම් වැඩේ? උඹ මොකෝ බස් එක ඉස්සරහට පැන්නේ? උඹ බස් එක නවත්තන්න ඕනේ නෑ. බස් එකට බ්‍රේක් දීලා නවත්තන්න. බන්ටි කොළුවෝ මොකෝ මේ පාර මැද බුදියන් ඉන්නේ? නිදා ගන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද? අනේ බලන්නකො සීයේ බස් එක නවත්ත ගන්න මං පාර ඉස්සරහට පැන්නා. ඊට පස්සේ බලන්නකො වෙච්ච වැඩේ බස් එක මාවත් අපගෙන නැවැත්තුවා. ඒ මොන මගුවකටද යකෝ බස් එක ඉස්සරහට පැන්නේ? බස් එකට බ්‍රේක් තියෙයිනේ. උඹ නවත්තන්න ඕනේ නෑ. සීයේ ඔයා පරිස්සමෙන් ආවනේ නම් අපේ නම් මයිකල් යාළුවා ගෙදර ගිහලා තේකක් බීලම අපේ ගෙදර යන්. ඊට පස්සේ කෝකරත් හොඳයිනේ. ඔව් ඒක කෝකරත් හොඳයි. දැන් හුඟ වෙලාවකින් වතුර පොඩ්ඩක්වත් බිව්වෙත් නෑ. තේකක් බීලම යන එක නම් හොඳයි. ගුණේ සීයේ මොනවද අපිට ගෙනාවේ? අපි මේ මග රැකන් හිටියේ සීයා ගේන්නේ මොනවද කියලා බලන්න. මයිකල් ළමයෝ ඔයා ආපු එක හොඳයි. මං ඔයාට කෝකරත් අයිලේ ගෙනාවා. ඒක හොඳ බෙහෙත. හැම දෙයකම හොඳයි. හැම දෙයකම හොඳයි නම් ඔය සීජගොය මැටි මොලේට පොඩ්ඩක් ගාලා බලන්න. ඊට පස්සේ හොඳ මොලයක් වෙයි ඒක. ඔන්න කිව්ව කතාවක්. මගේ මේ හැරමිට්ටෙන් හොඳ පාරක් ගන්න නැතුව පාඩුව ඉන්න ළමයෝ. අපි එන යම් බණ්ඩේ ළමයෝ. මේ මයිකල් යාළුවේ අපේ සීයට ඔහම ඉන්න දීලා ඔයා ගිහලා හොඳ තේගක් හදන් එනවද? අපේ සීයට දැන් ගොඩක් තිබහයිලු. මොනවට දාලාද ඕනේ? ලුණුයි තේකොළයි දාලා දෙන්න. දැන් සීනි එන ගණන්නේ. සීනියෙන් දාන විදියක් නෑ බං. අනේ එහෙම කරන්න එපා බං. අපේ සියට ගොඩක් තිබ්බා ඇති. ඒක නිසා සීනි ටිකක් දාලා හදන් එන්නකෝ. මම ඔයාට හෙට අනිද්දාට ගාන දෙන්නම්කෝ. දාන්නවද සීනි කිලෝයේ ගාන? රුපියල් 1000ක් විතර වෙනවලු. මට සීනි බෝතලේ අපේ අම්මා අල්ලන්නවත් දෙන්නේ. ඇල්ලුවොත් මාව දිය කළ සීනියකට දායි. බෝල ඒ මොන කුණු වරපත් දෙය කිව්වේ? හරි කමක් නෑ මයිකල් යාළුවේ. අපේ සියට ඔයාගේ තේ ඕනේ නෑ. අපි ගෙදර ගිහිල්ලාම හොඳ තේකක් බොන්නම්කෝ. බන්ටි කොළුවෝ පොඩ්ඩක් මේ සෝෆාන් නැගලා බලන්නකෝ. ඉතින් දිව්‍ය ලෝක ගියා වගේ නිින්ද යනවා සුපිරියට. පොඩ්ඩක් ඔයත් නැගලා බලන්නකෝ. අනේ මට තව ටික වෙලාවක් ඉන්න දෙන්නකෝ මේකට. අනේ මේ සීයේ විකාර කියවන්න නැතුව ඉන්න. ලැජ්ජ නැද්ද අනුන්ගේ ගෙවල් වල මෙහෙම ඉන්න? අපි යන්න. ඒක නෙමෙයි මයිකා. ඕකට හොඳ වැඩක් කරනවද? ඔය සීයේම හිටියේ නැත්තම් අද බන්ටිගේ දත් ටික නෑ ඉතින්. අද 31 රෑනේ පාටියා ලෑස්ති කරනවා වගේ වසදාල් දෙමුද කෑම වලට. අනේ මෙන්න හිච්චි ගොන් කතා නම් කියන්න එපා. ඔය වගේ දේවල් කරලා අපිට පොඩි කාලේ ඉඳන් හිරේ ලගින් තමයි වෙන්නේ. හරියේන උඹම කියපන් කරන්න හොඳ දෙයක්. පොඩ්ඩක් ඉඳපන් හිතලා බලනකම්. අපි ඩයිනමයිට් ප්‍රහාරයක් එල්ල කරනවද මුළු ගේට් එකම සමතලා වෙන්න. උඹට ඇත්තට මොලේ නරක් වෙලාද බං? ඔය මැටි මොලට එන්නේ නැද්ද වෙන අදහසක්? පොඩ්ඩක් ඉඳන් මං හරි හිතලා බලන්න උඹට බැරි නම්. හරිනේ බං දැන්නේ මට මතක් වුණේ හොඳවයි වැඩක් කරන්න. ඒ මොකද බං උඹට ආපු හොඳවයින් අදහස මට කියපන්කෝ. පොඩ්ඩක් ඉඳහන්කෝ අද රෑ වෙනකම් මම උඹට කරලම් පෙන්නන්න. එතකොට කියන්න ඕනේ නෑ උඹටම තේරෙයි. යකෝ මොකද්ද මේ තඩිම තඩි මල් වෙඩිල්ලක් අරගෙන කරන්නේ? උඹ අද මල් වෙඩි සංදර්ශන කරන්නේ යන්නේ? උඹ දන්නෝනේ ඉතින් මගේ ඉලෙක්ට්‍රිකල් වැඩ ගැන. උඹට ආයි මුලින්දන් කියන දෙයක් නෑනේ. මෙහෙමයි මේක වෙන්නේ. උක්කුන්සියට අපි කතා කරන් එමු. ඊට පස්සේ උක්කුන්සිය මේක දැකපු ගමන් අනිවාර්යෙන් මේක අල්ලනෝනේ. අල්ලපු ගමන්ම හෝස් ගාලා උක්කුන්සියත් එක්ක උඩ යනවා. ඊට පස්සේ වෙන වැඩේ දන්නවනේ. අඩේ ඔය ඇත්තමද බං? උඹ නම් මාර වැඩෙන්නේ බං. මං උක්කුන්සියව දැම්ම එකන් එන්නද? හරි එකන් වරෙන් මාත් එන්නම්කෝ එහෙනම්. අඩෝ ඒක නෙමේ බං. මට පොඩ්ඩක් ටොයිලට් එකට යන්න ඕන වගේ වෙලා තියෙන්නේ. අනේ බං උඹට මේ වෙලාවට මේකත් යන්න ඕනේ. උක්කුන්සියව එක්කන් ඇවිල්ලා ඵලයන්කෝ. අනේ බෑ බං මට දැන් ඉන්න බෑ. මං ටක් ගාලා දුවලා සුටුස් ගාලා එන්නම්. උඹ එතකන් එක්කන් වරෙන්කෝ. අනේ මන්දා උටත් මේ වගේ දෙයක් කරන්න ඕන වෙන්නේ මොකක් හරි වැඩක් කරනකොටමනේ. කමක් නෑ මං ගිහලා එක්කන් එන්නම්කෝ. ඕක ඔච්චර මහ කජ්ජක් නෙමේනේ. අම්මෝ නිවන් ගියා වගේ පුදුම සනීපයක් දැනෙන්නේ. හැබෑවට මේක ඒ විදිහට වැඩ කරයිද? මට නම් ෂුවර් නෑ. ඕක ඉතින් වැඩ කවදාත් හරියන්නේ නෑනේ. මට පොඩ්ඩක් අල්ල බලන්න හිතෙනවා. කියන්න බෑ මාත ගුඩයයි දන්නෙත් නෑ එහෙම වෙන එකක් නෑ. මේ පොඩි අස්කෝඩ පුරන්ද මාවුඩට අරන් යන්න. බොරු කතා. අර දැක්කද මං කිව්වේ මේක තනිකර පචයක්. මම මේ ඇල්වේ ෂෝක් එකට තියෙන්නේ. මේකට පුළුවන් ද මිනිස්සෙක් උඩ අරන් යන්න. මොකද්ද මේ වෙන්නේ? පොඩ උඩ යනව නේද? බුදු අම්මෝ.
බුදු අම්මෝ මං හදට යනවා බේර ගනියෝ. මොකෝ ළමයෝ මේ මෙච්චර මාවත් නැගෙන කර මෙහෙට එක්කන් ආවේ. හැබෑටම ඔය ළමයි නිදිමත නැද්ද? මට නම් ඉන්න බෑ නිදිමතයි. මම මේ මෙතනම නිදා ගන්නවද? පොඩ්ඩක් නැගිටගෙන ඉන්න ගුණේසියේ අද 30 කරෑ නිසා අපි ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙන්න හදන්නේ. මේ මයිකල් කොහොම මෙතන තිබිච්ච මල් වෙඩිල්ල. මයිකල් යන්නේ මල් වෙඩිල්ල යන්නේ. ඕක කොහෙ ගිහිල්ලත් දන්නේ නැහැ ඔකත් අරගෙන. පොඩ්ඩක් බලපංකෝ හිච්චිය උඩ මම මේ උඩ ඉන්නේ මල් වෙඩිලත් එක මාවත් උඩ ගියා යකෝ ඒ කවුද ආසින්දන් උනාපුලෙක් වගේ කෑ ගහන එක මයිකල් එන වෙන්න බෑ ඌ මොකෝ සුපර්මෑන් නෙමෙයි ඔය වගේ උඩ යන්න අනේ හිච්චි උඩ බලපන් මම මේ උඩ ඉන්නේ මම මයිකලයා යකෝ මයිකලයා මොනව මයිකල් උඹ නේද මේ පාවි ඉන්නේ මල් වෙඩිලත් එක්ක මං උඹට කොච්චර කිව්වද ඔක අල්ලන්න එපා උඩ යනවා කියලා උඹ ඉතින් අහන්නේ නෑනේ කියන දේ ගුණේසිය එහාට යන්න මං ඔයාගෙන් උඩ වැටෙන්නේ එහාට යන්න බුදු අම්මෝ මයිකලේ මගේ ඇඟුන් නැගටපා මගේ කොන්ද ඉන්න බෑ බුදු අම්මෝ කොඳු නාට්‍ය අනිත් පැත්ත ගෑලද කොහෙද රිදෙනව ඉන්න බැරියෝ ඈ බොල හිච්චි උඹ මාව එක්කන් ආවේ මේ තකහණියක් මේක පෙන්නන්නද යකෝ ඉඳහන් මං උඹට හොඳ පාඩමක් උගන්වන්න අද නම් උඹ දෙනව හැරමිට්ටෙන් ආයි ඔලු කොට කුඩු වෙලා යන්න ඔන්න මයිකලෝ දැන් නම් පොඩ්ඩක් වැඩේ දරුණු වීගෙන එන්නේ දැන් එහෙනම් කකුල් දෙකට බුදුසාරණ කියලා දුවන්න පටන් ගනි ඔය ටිපිය හොරකොල්ල දෙන්න අද උඹල් දෙන්න ආවුනොත් එහෙම උඹල් දෙනක අනු කඩනවා දැනගනි දන්නේ මේ ගුණේ අංකල්ගේ හැටි උඹලා දන්නේ මං දුවන්න පටන් ගත්තා උඹලට වෙන දේ මං ඒ කාලේ හිටුව මැරතන් දාවන ෂූරේ නවතින්නයි කිව්වේ ආයි මං උඹ දෙන්න කියන්නේ නැවතියම් වහාම